සුබ දවසක්. ඔන්න ඉතින් අද මං හදන්න යන්නේ රසම රස අල රොටි එකක්. ඉතින් අද මේ අල රොටි එක කන්න හදාගත්තු චිකන් කරි එකත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න අරන් ආවා. ඉතින් මම මේ අල රොටි එක හරිම ලේසියෙන් හදාගත්තේ වැඩි වැඩ නැතුව හදාගන්න පුළුවන් අල රොටි එකක්. ඉතින් ඔයාලත් මේ විදියට මේ අල රොටි එක හදලා මේ චිකන් කරි එකත් හදලා කාලා රස බලන්න. ඉතින් එහෙනම් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම මේකට පාන් පිටි ඕන වෙනවා. පාන් පිටි ග්‍රෑම් 500ක්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඊට පස්සේ මං ආප්ප සෝඩා ටිකක් දාගත්තා. ඒ කියන්නේ බේකින් සෝඩා තේ හැඳි කාලක් විතර දාගත්තා. මේ ටික හොඳට දාලා අනා ගන්න. මට මුලින් දාන්න අමතක වුණ හින්දා මම පස්සේ දාගත්තා කරපිංචා, බීලුණු, අමු මිරිස් ඒවත් කපලා මේ එකම එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් තඹගත්තු අලත් ග්‍රෑම් 500ක් විතර තඹලා හොඳට පොඩි කරලා ගන්න. ඒකටත් ලුණු චුට්ටක් දාලා තඹ ගන්න. ඒ ඔක්කොම එකට මිශ්‍ර වෙන්න අනන්න ඕනේ. මම මේ දැන් පස්සේ දාන්නේ මට ඉස්සෙල්ලා දාන්න අමතක වුණ හින්දා ලුණු කරපිංච එහෙම. ඊට පස්සේ කහ කුඩු ටිකක්, මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු ඒවා අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා එකතු කරගන්න. ඒ වගේම මම 3-5 තේ හැඳි කාලක් විතරත් මේකට එකතු කරනවා. එතකොට මේ අල රොටි එකේ හරි අමුතු රසක් එනවා 3-5 චුට්ටක් එකතු කරාම. ඒ වගේම බටර් ටිකකුත් මේකට එකතු කරලා හොඳට මේ ටික මිශ්‍ර වෙන්න අනා ගන්න. ඔයාලට කලින් පාන් පිටියකට මේ ටික දැම්මම හොඳට ඇනෙනවා. මට ටිකක් අමාරු වුණා පස්සේ දාගත්තු හින්දා. ඊට පස්සේ හොඳට මේ විදියට මේ ඩෝ එක අනාගෙන අතේ පොල් තෙල් ටිකක් වගේ ගාගෙන අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ බෝල හදලා ටිකක් වෙලා පැත්තකින් තියන්න. විනාඩි 15ක් 20ක් විතර පැත්තකින් තියන්න. ඉතින් මම ඒකම මේක වහලා මේ විදියට තියලා මම චිකන් කරි එක හදා ගන්නවා. ඊට පස්සේ තෙල් ටිකක් මේ විදියට ලිපේ තියලා ඒකට ඉඟුරු සුදු ලුණු, එනසල්, කරාබු නැටි, කුරුඳු පොතු ටිකක් දාලා ඒක ටෙම්පරාදු වෙනකොට බීලුණු ගෙඩි භාගයක් විතර මේ විදියට දාන්න. දාලා ඒකත් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචා ඒ ටිකත් ටෙම්පරාදු වෙනකොට මම තක්කාලි ගෙඩියකුත් දානවා. මම මේ චිකන් වීඩියෝ එක ගේන්න නෙමෙයි හිටියේ. ඒකින්ද මට මේ චිකන් එක අනන එක වීඩියෝ කරන්න බැරි වුණා. ඒකින්ද මම මේකට චිකන් කලින් අනලා තිබ්බා. චිකන් ග්‍රෑම් 500ක් විතර. ඒකට ලුණු ටිකක්, බිරියානි මසාලා තේ හැන්දක් විතර දැම්මා. ඒ වගේම 3-5 ටිකක් කහ ටිකක් එහෙම දාලා මම මේ චිකන් එක අනලා තිබ්බේ. ඒකට මේ සැහැඳි 2-3ක් විතරක් දාලා අනලා තිබ්බා. ඉතින් මම මේ ටෙම්පරාදුවට ටිකක් සැරෙන්න මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. එකතු කරලා ඒක කලවම් කරලා ඊට පස්සේ අපි අර අනලා කලින් පැත්තකින් තියලා තිබ්බු චිකන් ටික මේ විදියට එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් මේකේ ටිකක් රස වැඩි වෙන්න මේ රොටි එක කන්න මේක ටිකක් රස වැඩි වෙන්න මේකට මම තක්කාලි සෝස් මේස හැන්දකුත් දානවා. තක්කාලි සෝස් මේස හැන්දක් දැම්මහම මේකේ අර ඇඹුල් රසත් එක්ක ටිකක් අර පැණි රස වගේ යන්තමට එනකොට මේක හරිම රසයි මේ චිකන් කරි එක. මේ විදියට ඔයාලා උයලා නැත්තම් මේ විදියට උයලා බලන්න. මේක මාරම රසයි මේ විදියට තක්කාලි සෝස් ටිකක් එකතු කරාම. ඉතින් මේක මේ අල රොටි නෙමෙයි ඔය ඕනම දෙයක් කන්න මේක හදා ගන්න පුළුවන් මේ චිකන් කරි එක හරිම රසයි. ඊට පස්සේ මම වතුර චුට්ටක් දාලා මේ චිකන් ටික හොඳට උයා ගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මේකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතරත් එකතු කරන්න පුළුවන්. මම ගම්මිරිස් කුඩු දැම්මේ නැහැ. ඉතින් මේක මේ විදියට වහලා හොඳට චිකන් ටික තඹ ගන්න ඕනේ. මේකට කිරි එහෙම දාලා හදන හින්දා මේ චිකන් කරි එක මාරම රසයි. ඉතින් ඒක අපි තැම් වෙනකන් අපි රොටි එක හදාගමු. මේ වගේ මොකක් හරි බෝඩ් එකක් හරි මොකක් හරි අලතුණී කරන්න පුළුවන් එකක් අරගෙන ඉතින් අර හදාගත්තු බෝල වලින් එකක් අරන් මේ විදියට රොටිය වගේම තුනී කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වෙනකොට තැටියක් රත් වෙන්න තියලා තියන්න. ඒ තැටියටත් පොල් තෙල් ටිකක් එහෙම ගාලා ගන්න. නැත්තම් අඩිය අල්ලන්න බලන හින්දා. ඉතින් මේ විදියට හොඳට රවුමට හදාගෙන මේක හොඳට දෙපැත්ත දදා පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේ විදියට තැටිය තියලා
මේක අඩු ගින්දරේ පුච්ච ගන්න. මේක ගින්දර වැඩි කරලා කරන්න එපා. මේ විදිහට දෙපැත්ත දදා සැරින් සැරේ හොඳට පුච්ච ගන්න ඕනේ. ඉතින් මේ චිකන් කරි එකත් ඕන දැන් හැදිලා තියෙන්නේ. තව චූට්ටක් මට මේක හින්ද ගන්න ඕනේ. මම තව චුට්ටක් මේක තියෙනවා. ඔන්න මේ ගානට වගේ හින්දුනට පස්සේ මේක අපි ලිප් ඔෆ් කරලා මේක තියන්න පුළුවන්. මෙන්න මේ විදියට හැමතැනම හොඳට පිච්චෙන්න අඩු ගින්දරේ මේ රොටිය පුච්ච ගන්න. ගින්දර වැඩි කරලා කර ගන්න එපා. එතකොට තිත්ත රසයි. ඉතින් මේ අල රොටි එක හරිම රසයි. මේකට අල 3-5 මිරිස් හැමදේම දාලා තියෙන හින්දා මේක හරිම රස රොටි එකක්. මේකේ අමුතුම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලා මේ අල රොටි එක හදලා නැත්තම් හදලා කාලා බලන්න. හරිම රසයි. ඇත්තටම ගොඩක් රස රොටි එකක්. ඉතින් මම මේ විදිහට මේ ඔක්කොම රොටි ටික පුච්ච ගන්නවා. ඉතින් ওই ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ චිකන් කරි එකත් එක්ක මේ රොටි එක කන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ අල රොටි එක මීට කලින් හදලත් ඇති. හදලා නැත්නම් මේ රොටි රෙසිපි එක මේ චිකන් කරි එකත් එක්කම හදලා කාලා රස බලන්න. ඉතින් රස කොහොමද කියලා මට කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. ඉතින් තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.